ජෙන්ටින් හැලන් ගිය හැටි බලමු අපි. ඉතින් මුලින්ම අපි TBS බස් ටර්මිනල් එකට ගියා. ඉතින් ඔයාලට ලොකේෂන් එක හොයාගෙන යන්න පුළුවන්. අපි ඔන්ලයින් බුක් කරලා තිබිච්ච නිසා අපිට තිබ්බේ ටිකට්ස් ටික කලෙක්ට් කරගන්න විතරයි. ඊට පස්සේ එතනට ගිහිල්ලා කියන්නේ ජෙන්ටින් හයිලන්ඩ්ස් වලට ගිහිල්ලා ඒකේ චුට්ටක් උඩට ගියාට පස්සේ තියෙනවා එතන ටිකට් කවුන්ටර් එකක්. ඔයාලට පුළුවන් කේබල් කාර් රයිඩ් එකට එතනින් ටිකට් එක බුක් කරගන්න. අපි නෝමල් ටිකට් එක තමයි ගත්තේ අප් ඇන්ඩ් ඩවුන් එක. ඒකට අපිට එක්කෙනෙක්ට ගියා රින්ගිත් 19ක්. ඒ කියන්නේ රුපියල් 1600ක් වගේ. ඊට පස්සේ ඒ ටිකට් එකත් අරගෙන queue එකක් තියෙනවා. අපි ගිය දවසේ ගොඩාක් සෙනඟ හිටියා. ඉතින් චුට්ටක් queue එක වැඩි. ඊපස්සේ ඒ ටිකට් එක ටැප් කරන නෝමල් කවුන්ටර් එකක් වගේම තියෙනවා. ඒක ටැප් කරලා තවත් පොඩි පොලිමක ඉන්න තියෙනවා. ඊට පස්සේ මෙතන යන කේබල් කාර්ස් වල තියෙනවා ಜಾති දෙකක්. එකක් යට ග්ලාස් එක තියෙන එක. අනිත් එක නෝමල් එක. අපි නෝමල් ටිකට්ස් ගත්ත නිසා නෝමල් එකක් එනකොට ඒකේ තියෙන ඉඩ කඩ අනුව අපි හිටපු සෙනඟත් එක්ක අපි එකකට නගිනවා. ඊට පස්සේ එතන ස්ටොප්ස් දෙකක් තියෙනවා. පළවෙනි ස්ටොප් එක චින්ස්වී ටෙම්පල් එක. ඉතින් එතනින් බැහැලා තව ටිකක් තියෙනවා එස්කැවේටර් තියෙනවා. ඒ වයින් පල්ලෙහාට බහින්න තියෙන්නේ. ඉතින් ලොකුවට බහින්න කියලා දෙයක් නැහැ එතන. ඉතින් ඒකේ ගිහිල්ලා ඊට පස්සේ ටෙම්පල් එකට යන්න පුළුවන්. ටෙම්පල් එකට ගිහිල්ලා ටිකක් වෙලා ඉඳලා ටෙම්පල් එකේ ගොඩාක් දේවල් තියෙනවා බලන්න. ඔයාලා හැම එකක්ම බලන්න. කියලා බලලා ආයේ අපි ගියපු ස්ටොප් එකටම කියන්නේ අපි චින්ස්වී ටෙම්පල් එකට එන්න බෑපු ස්ටොප් එකටම ගිහිල්ලා තමයි අපි ආයේ කේබල් කාර් රයිඩ් එක අරගන්නේ. උඩ තියෙන shopping malls වලට එතකොට theme parks වලට යන්න ටිකට් එක අරගත්තේ. රයිඩ් එක අරගත්තේ. ඊට පස්සේ අපි මෝල් එක ඇතුළටම වගේ තමයි කේබල් කාර් එක ස්ටොප් කරන්නේ. මගේ ළඟ ඒ වීඩියෝ එකක් නැහැ. ඉතින් අපි ගියේ ක්‍රිස්මස් වලදී. ඇත්තටම ක්‍රිස්මස් වලදී යන එක ගොඩාක් හැපෙනින්. ඉතින් ඔයාලා try කරලා බලන්න ක්‍රිස්මස් වලදී ගිහිල්ලා. මොකද ඒ තියෙන වෙදර් එකයි ඒ හැමදේම හරිම ෂෝක්. මොකද සීතල වැඩි. එතකොට මම හිතන විදිහට මොකද මම නෝමල් ගිහින්නේ නැහැ. ඊට පස්සේ අපි එද්දි ටිකක් රෑ වුණා. බට් රෑ 11 වෙනකන් කේබල් කාර්ස් යනවා. ඉතින් ඒක නිසා ප්‍රශ්නයක් නැතුව ගිහින් යන්න පුළුවන්.